ඔයාට උදටම විශ්වාසයි දේ පාලිකාවයි ඔයාට එන්න කිව්ව කියලා. වෙන කවුද ඉන්නේ මට එහෙම උදව්වක් කරන්න? මට පේන විදිහට එයා ඔයාගේ කැම වලට රහ වැටිලා වගේ. මං කොහෙද යන්නේ? ඔහම නවතිනවා. කවුද වැටිලා ඉන්නවා? නැගිටින්න. හුස්ම ගන්නවද බලන්න. ඔව් හොඳට හුස්ම ගන්නවා. පැත්තකට වෙනවා. මෙයාවත් ඉවරයක් කළා දාන්න. එයාගේ පාඩුවේ ඉන්න දෙනවා. මෙයාව කාලා දාන්න. මීට කලින් කවුරුත් ඔහොම කරලා නෑ මට. මං ඔහෙල ඔක්කොම ඉවරයක් කළා දානවා. වල්ලූර මේ පැත්තට දුවගෙන ඉන්න වයින් වලින් එන සුවඳ හින්දා. පැන ගන්න. දුවන්න. එයාලා පැනලා ගියා. මට අල්ලගන්න බැරි වුණා. ඔබතුමාට ප්‍රශ්නයක් නෑනේ? මං හොයාගන්නම් කවුද මේ කාර්යයටම කරේ කියලා. දැන් එයාට කොහමද? ඉක්මනට සනීප වෙයි නේද? තව ටිකකින් සිහි එයි මෙයාට. ඒක නම් ලොකු දෙයක් වෙදතුමනි. වැටිච්ච පාරට ඔළුව වැදිලා සිහිය නැති වෙලා තියෙන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? මේක දුන්නේ අම්මා. මේකේ අනිත් මුද්ද කැලේ වැටිලා ඇති. නංගි අපි දැන් ඒකට මොකද කරන්නේ? ගිහින් බැලුවා නම් හරි. දැන් වෙලාව කීය විතර වෙලාද වෙදතුමනි? මං හිතන්නේ දැන් වෙලාව උදේ 10ට විතර ඇති. හොදටම බරක් වෙලා. චංගුමේ හයියෙන් අල්ලගන්න. හරි ඔන්න එහෙනම් අපි යනවා. අල්ලගන්න. හයියෙන් අල්ලගන්න. පාරෙන් අයින් වෙලා ඉඩ දෙන්න. ඔතන පරක් වෙලා තියෙන්නේ පාරෙන් අයින් වෙලා ඉඩ දෙන්න. කියන ගහෙන්නේ නැද්ද අයින් වෙන්න. වීවා එක
පාරෙන් අයින් වෙන්න. ඉක්මනට පාරෙන් අයින් වෙලා ඉඩ දෙන්න. මේ පැත්තට එන්න බා කිව්වා මාලා නවතින්න. නවතින්න වෙලාවක් නැහැ බරක් වෙලා තියෙන්නේ. ඉරද දෙලින් නැද්ද අයින් වෙන්න. හොඳින් මතක තියාගන්න මෙතන පත්තු කරලා තියෙන ඉටිපන්දම නිමෙන්න කලින් ඔයාලගේ කෑම හදලා ඉවර කරන්න ඕනේ. කෑම හදන්න අවශ්‍ය කරන හැම ද්‍රව්‍යයක්ම අපි ඔයාලට මෙතෙන්ට ගෙනල්ලා දීලා තියෙනවා. හැබැයි ඔයාලා වෙලාවට හදලා ඉවර කරේ නැත්නම් එහෙම ඒ වගේම මෙතන තියෙන හැම ද්‍රව්‍යයක්ම ප්‍රයෝජනට අරගත්තේ නැත්නම් ඔයාලට දෙන ලකුණු වලින් ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. පරීක්ෂණයේ ලකුණු අඩු වුණා කියන්නේ ඒ කෙනාව අපි මුළුතැන් ගේට ඇතුළත් කරගන්නේ නැහැ. අන්න ඒ ටික හොඳට මතක තියාගෙන වැඩ කරන්න. දැන් හැමෝම තමන්ගේ කෑම හදන්න පටන් ගන්න. කංගුමි නංගිට හොඳට පරක් වෙලා තියෙන පාරෙන් අයින් වෙලා ඉන්න දෙන්න. ඉවසලා ඉන්න කංගුමි බය වෙන්න බා පරක් වෙන්න. මෙයාව ගෙනාවේ මම. මෙහාට දෙනවා. මං ඔයාට කලින් තමයි මෙයාව අරගත්තේ. අනේ මට එයාව දෙන්න. බෑ මට මෙයාව දෙන්න බෑ. මෙයාව දාලා මං හොඳ සුප් එකක් හදනවා. සුප් එකක් හදනවා? එයා මගේ. දැන් ඒ පාරෝ මොකද මෙතන කෑ ගහන්නේ? මොකද ඔයාලා දෙන්න රණ්ඩු වෙන්නේ? බලන්න පාලිකාවනි මෙයාම තෝරගත්ත බඩු ටික හොරකම් කරනවා. නම මොකක්ද වාගේ? මගේ නම යොන්රෝ. එතකොට වාගේ? මගේ නම යොන්සන්. මෙතන ඔයාලට ඇති වෙන්න කෑම හදන්න බඩු තියෙනවනේ. මොකටද ඔය දෙන්න රණ්ඩු කරන්නේ? අපි මෙච්චර වෙලා රණ්ඩු කරේ බඩු වලට නෙමෙයි. මොකක්ද ආ කිව්වේ? මෙයා මගේ ඉබ්බව අරගෙන සුප් එකක් හදනවලු. මං කොහොමද මගේ ඉබ්බව සුප් එකකට දානකම් බලන් ඉන්නේ? මෙයා බොරු කියන්නේ මේ සතාව අරගත්ත බඩු තියෙන තැන ඉඳලා. අනේ එහෙම කරන්න එපා. අනේ එයාව ගෙනියන්න එපා මට එයාව තියාගන්න දෙන්න. මොකද? ඔයා කැමතිද මේ පරීක්ෂණය අමතක කළා දාලා ඉබ්බත් එක්ක ආපහු ගෙදර යන්න? කියන්න ඕවා මොකද්ද තෝරගන්න කියලා. මම පරීක්ෂණය තෝරගන්නවා පාලිකාවනි. හොඳයි එහෙනම් වැඩ ටික දිගටම කරගෙන යන්න. ඔයාලා දෙන්න රණ්ඩු කරපින්න මේ පරීක්ෂණයෙන් ඔයාලගේ ලකුණු අඩු කරනවා. මේ දරුවගෙන් වැඩ ටිකක් හොඳයි වගේ. ඔබ හොඳින් දුතුමානනි? කොහෙද මම ඉන්නේ? කවුද මම මෙතෙන්ට එක් කරගෙන ආවේ? මං ඔබතුමාට පස්සේ විස්තරේ කියන්න. මම මෙතෙන්ට අරන් ආවේ අර මැරියෝ ටිකද? නෑ ඔබතුමාව මෙහෙට අරන් ඇවිල්ලා තියෙන්නේ පොඩි ළමයි දෙන්නෙක්. පොඩි ළමයි දෙන්නෙක්? මට දැනගන්න ඕනේ පොඩි ළමයි දෙන්න කවුද කියලා. ඒකනම් මන් දන්නේ නෑ රජතුමනි. මීට කලින් කවදාවත් එයාලා දැකලා නෑ. එතකොට ඒකත් එහෙමද? ඉක්මන් කරලා ඒ කවුද කියලා හොයාගන්න. හරි මං ඒක කරන්නම් උතුමානනි. තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉක්මන් කරලා යමු අයියේ. මෙයා පේන විදිහට නම් හොඳ දක්ෂයෙක් වගේ.
ඔබතුමියට පුළුවන්ද මාව රාජකීය මුළුතැන්ගෙයි පුහුණු කරවන්න? මොකද මේ ළමයා තාම නැත්තේ. ඇයි එයා මේක මග අරින්නේ? කොහෙද ඔයා මේ දුවන්නේ? අනේ කරුණාකර මට යන්න දෙන්න. මම ආවේ කනිෂ්ඨ පාලිකාවන් බඳවා ගැනීමේ පරීක්ෂණයට. පරීක්ෂණයට ආවනම් අන්න අතන තියෙන දොරෙන් ඇතුළට යන්න. එතෙන්ට යන්න වෙලාවක් නෑ. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. අනේ කරුණාකර මට යන්න ඒ එක දෙන්න. තේරෙන්නේ නැද්ද? රාජකාරියට බාධා කරන්න එපා. අපි කරන්නේ රජතුමා කියන දේ. ඒත් අපිට තාගොබේ නගින්න. මට පුළුවන් ඔයාව දෙන්න මෙක්ක යන්න. රාජකීය මුළුතැන්ගේ කැම්වල රසත් හරි අමුතුයි. මං ආවේ කනිෂ්ඨ පාලිකාවන් බඳවා ගැනීමේ පරීක්ෂණයට. පරීක්ෂණයට යන කෙනෙක් නම් වාට මේ දොරටුවෙන් ඇතුළට යන්න අවසර ලැබෙන්නේ නැහැ. අනේ කරුණාකරලා මට යන්න දෙන්න. දැනටමත් මම පරක්කුයි. පරීක්ෂණේ තාම ඉවරලා නෑනේ. යාට යන්න දෙන්න. චංගු මේවා මං කියන දේ අහලා බයනතු ඇතුළට දුවන්න. මොකද්ද? එයා කොහොමද එහෙම ඇතුළට දුවන්නේ? ඒයි කොහෙද යන්නේ? පොඩ්ඩක් කොහොම ඉන්නවා? චංගු මේ මොකද්ද ඔය කරපු වැඩේ? අනේ මට වාට මෙතනින් යන්න බෑ. මොකද ඔයා ඔය පොඩි ළමයි දෙන්නට කරන්නේ? අනේ අපිට සමාව වෙන්න උතුමන්නේ. මෙයාලා ඇවිල්ලා තියෙන රාජකීය මුල්තැන්ගේ තෝරා ගැනීමේ පරීක්ෂණයට යන්න. ඔයාලා දන්නවද ඔයාලා කරපු වැරද්දට හම්බෙන්න දඬුවම මොකද්ද කියලා? එහෙම දනුවන් දීලා හරි කමක් නෑ. මාව මෙතනින් ඇතුළට යවන්න. නෑ. අපි එහෙම ළමයින්ට දඬුවම් දෙන්නේ නෑ. මොකද ඔයා මෙහෙ කරන්නේ? උතුමාණනි මගේ නම තමයි චංගුමි. මේ දරුවා කරන වැඩ හරිම අමුතුයි. කරන්නේම අමාරු වැඩ. පේන විදියට හොඳට උයන්න පුළුවන් වගේ. අනේ මට සමාව වෙන්න. අනේ මට සමාව වෙන්න පාලිකාවනේ. මම එන්න පරක්කු වුණා. මොකද පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න පරක්කුනේ? අනේ මං ඕන දඬුවමක් විඳින්නම්. මට පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න පුළුවන්ද? ඔයා මේ විදිහට පරක්කු වෙලා කොහොමද රාජකීය මාලිකාවේ මුළුතැන්ගේ පාලිකාවක් විදිහට වැඩ කටයුතු කරන්නේ? මං ඉක්මනට මොකට කෑමක් හදාගන්න පුළුවන්ද? මට කරන්න පුළුවන් පාලිකාවනි. හැබැයි ඔයාට මේ වෙලාවේ මෙතන ඉතුරු වෙලා තියෙන හාල් විතරයි. මට පුළුවන් ඒ වලින් බත්ත යන්න. පාලිකාවිනි මම කැමති අයට අවස්ථාවක් දෙන්න. බොහොම ස්තුතියි. යන්න. අර තියෙන්නේ ඔයා කෑම හදන තැන. මතකයිනේ වෙලාවට කෑම හදලා ඉවර කරන්න ඕනේ. ස්තුතියි පාලිකාවනි. එයාට ඇති වෙනකම් වෙලාව තියෙනවා එයාගේ කෑම එක හදන්න. මේ ආට ඇහුණාද? ඔයාට බඩු මොනවා හරි ඕනම් මගෙන් ගන්න. ඒක නම් ලොකු දෙයක්. මේ මම පිටි ටිකක් අරගත්තට කමක් නැද්ද? කමක් නෑ ගන්න. මෙයාට නම් මේක වෙලාවට හදන්න වෙන්නේ නැහැ. මමත් හිතන්නේ එයාට වෙලාවට හදාගන්න පුළුවන් වෙයි කියලා. එයාට කරගන්න බෑ කියන්නේ අපි ඉස්සරහට යනවා කියන එක.
මොකද ඔයාලා දෙන්න එන්න පරක්කුනේ කියන්න බලන්න. එයා දැන් ඇතුළට ගියා විතරයි. මොකද උනේ? ඔගොල්ලෝ ගොඩක් උදේ පාන්දරේ මෙහාට ආවනේ. දන්නේ නැද්ද අපිට සමාජ සේවය තියනවනේ කරන්න. මං ඇහුවේ එනකොට මොකද සිද්ධ වුනේ කියලා. අම්මගෙන් ගුටි ගන්න නැතුව කියනවා ඉක්මනට. දීලා තියෙන කාලේ ඉවර වෙගෙනයි එන්නේ. බලන්නකෝ එයා අය කෑම එක වෙලාවටත් කලින් හදලා ඉවර වෙනවා වගේ හදන්නේ. මේ මම මේක පොඩ්ඩකට අරගන්නවා. දැන් ඉතින් බඩේ හරි. දීලා තියෙන වෙලාව ඉවරයි. හැමෝම හිටපු තැන් වලට ආපහු එන්න. නියමයි. මට මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.